කොහොමද විස්තර යන වෙලාව කියන්නේ හැබැයි කතා කරන්න ඕන. හරි? මේ කොහොමද කතා කරන්නේ? මිසිස් ජයන්ති කියලා තමයි කියන්නේ. නෑ හොඳට පහසුවෙන් නැංග හොඳට පුරුදු කරලා ඉන්නවා නේද? අයිබෝන් අද අපි මේ ශල්‍ය කර්මය කරන්නේ වයස අවුරුදු 68ක් වූ දියවැඩියාව තියෙන කාන්තාවකගේ වම් පැත්තේ වකුගඩුව සම්පූර්ණයෙන්ම අවිහිර වෙලා තියෙන ගලක් ඉවත් කිරීමේ ශල්‍ය කර්මයක්. අපි දැන් මේ බැලුවොතින් මේ CT ස්කෑන් එකේ මේ තියෙන්නේ ඒ ස්ටෝන් එක. ඒ ගල. අපි බැලුවොතින් මෙන්න මේ රූපරාමුවේ පේනවා මේ ගල සම්පූර්ණයෙන්ම වකුගඩුවේ ඉඳලා එළියට යන මාර්ගය අවහිර වෙලා තියෙනවා. එතකොට මේ අද ශල්‍ය කර්මෙන් අපි කරන්නේ වකුගඩුව තුලට ඊටාම කුඩා නලයක් යොමු කරලා ඒ නලය ඇතුලෙන් කැමරා එකක් දාලා ඒ කැමරා එකෙන් ගල වෙතට යොමු වෙලා ඒ ගල ඉතා කුඩා කොටස් වලට කඩලා ඉවත් කිරීමයි. එම ශල්‍ය කර්මයට අපි කියන්නේ මිනි ෆීසිනල් කියලා. අද විශේෂත්වයක් තියෙනවා. අපි අද තාමත් නවීන තාක්ෂණයෙන් යුතු උපකරණ මේ සඳහා යොදා ගන්නවා. ඒ වගේම අපි ශල්‍ය කර්මය කරන්නේ රෝගියා සම්පූර්ණ නිර්වින්දනයකට භාජනය කරන්නේ නැතුව. ඒ කියන්නේ රෝගියාට මේ ඔපරේෂන් එක ශල්‍ය කර්මය නරඹන්න පුළුවන්. අපිත් එක්ක. අපි දැන් ශල්‍ය කර්මයට යමු. අද ශල්‍ය කර්මයේ විශේෂත්වයක් තියෙනවා. අද ශල්‍ය කර්මය අපි කරන්නේ ලෝකේ නවීනතම තාක්ෂණය භාවිත කරගෙන. ඇත්තටම කිව්වොත් ලංකාවෙත් වෙන කොහෙවත් නැහැ. අපි අද පාවිච්චි කරනවා ඉරිගේෂන් පම්ප් එකක්. ඒ වගේම සක්ෂන් සුපර් පර්ක් ෂීට් එකක්. මේ දෙක අපි ඔපරේෂන් එක යන අතරේ කියන්නම්. අපි අද පාවිච්චි කරන්නේ අලුත්ම තාක්ෂණයේ තියෙන ලේසර් මැෂින් එකක්. 35 watt ජීනා සර්ජිකල් මල්ටිප්ලස් හෝමියම් කියන ලේසර් මැෂින් එක තමයි අද අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම මයික්‍රෝන් 550ක ලේසර් ෆයිබර් එකක් තමයි අපි මේ ඔපරේෂන් එක සඳහා යොදාගන්නේ. දැන් ඔබ දකින්නේ මේ අපි X-ray මාර්ගයෙන් බලාගෙන ඉතාසියුම් ඉන්ඩිකේටරයක් අපි පාවිච්චි කරනවා ඒක වකුගඩුව ඇතුළට යොමු කර ගැනීමට අපි මේ කරන්නේ. දැන් ඔබට පේන්නේ මේ වකුගඩුවේ ඉඳලා අපි දාන කොන්ට්‍රාස්ට් මීඩියම් එක එන හැටි. දැන් ඒක වකුගඩුවේ එකේ තියෙන එක අපි X-ray වලින් ෂුවර් කරගත්තට පස්සේ අපි ගයිඩ් වයර් එකක් යොමු කරලා මේ ඉන්ඩිකේටරුයි වකුගඩුව එක අපි දාන සියුම් නාමශීලී ගයිඩ් වයර් එක වකුගඩුව ඇතුලේ පොයිලනවා. දැන් අපි පේනවා අර ගල නිසා සම්පූර්ණයෙන්ම වකුගඩුවේ තියෙන අවුට්ෆ්ලෝ එක බ්ලොක් වෙලා හේතු. දැන් වකුගඩුවේ අපි යූස් කරන ගයිඩ් වයර් ඊටම නාමශීලී නිසා අපි වැඩිපුර ප්‍රමාණයක් ඇතුලට දාලා තියෙනවා. ගයිඩ් වයර් එක දාන ට්‍රැක්ට් එක අපි තුනී ක්‍රමක්‍රමයෙන් මේක ඩයිලෙට් කරලා. එක්සේ ඉස්ජාන්ට් පේනවනේ නේද? බලන් ඉන්නේ බයි. මේ තියෙන අනිත් උපකරණය මේක තමයි අපේ ස්ටෝන් කැචර් එක කියලා. මේකට අපි කියන්නේ සුපර් පර්ක් ෂීට් කියලා. මේක සක්ෂන් ෂීට් එකක්. වීඩියෝ වැඩ කරච්චි බලන්න. මේ දින අපි පාවිච්චි කරන ඉරිගේෂන් පම්ප් එක. දැන් අවුත් මේනේ වකුගඩුව ඇතුලේ දර්ශනය. ඒකෝද මේ පේන්නේ අපි ඇතුලට දාපු නාමශීලී ගයිඩ් වයර් එක අපි දැන් එළියට ගන්නයි හදන්නේ. වකුගඩුව ඇතුලේ සජීවී දර්ශන තමයි අපිට මේ පේන්නේ. මේ තියෙන්නේ ඊ ස්ටෝන් එක. ඉස්යන්දි බලාගෙන ඉන්නේ. මේ තියෙන අපේ ෂීට් එක ළඟටම ගිහින් තියෙන්නේ. අපේ ෂීට් එක විශේෂ ෂීට් එකක්. ඒකේ අපි දැන් තියෙනවා සක්ෂන් වැඩ කරනවා. දැන් මේ තියෙන අපේ ලේසර් මැෂින් එකේ සෙටින්ග්ස් අපි දැන් දාලා තියෙන්නේ ෆ්‍රැග්මන්ටේෂන් දෙන්න.
1 joule, 1.5 joule, 50 hertz. Energy 1.5. Now laser fiber mini nephroskop එක තුලින් අපි යොමු කරනවා කිඩ්නි එක ඇතුළට. ඒ ගල තියෙන තැනට. ඒ තියෙන ගල. අපේ පේෂන්ට් මේක බලන් ඉන්නවා. රෙඩි කරන්න. දැන් පටන් අරගෙන තියෙන්නේ ස්ටෝන් එක පොඩි කෑලි වලක අදලා මේ ස්කෝප් ෂීට් එකෙන්ම කෑලි එළියට ගන්න. දැන් අනිත් එක අපිට කියන මේක මේ තනියම කරන ඔපරේෂන් එකක් නෙමෙයි. මේක ටීම් වර්ක් එකක්. අපි ඉස්සරහම දැක්කා අපි patient පොසිෂන් කරලා ඊට පස්සේ අපි ස්පයිනල් ඇනස්තීසියා දුන්නා. ඒ ස්පයිනල් ඇනස්තීසියා දුන්නාට පස්සේ අපි සිස්ටර්ස්කෝප් එක මාර්ගයේ මේ අපිට මේ පේන බටයක් තියෙන ඒ බටය තමයි කිඩ්නි එක ඇතුළට යොමු කරේ. ඒකෙන් තමයි කන්ට්‍රාස්ට් මීඩියම් දාලා අපි නීඩල් එක කිඩ්නි එක ඇතුළට දැම්මා. දැන් අපිට පේනවා මේ ගල අපි ඉතාමත් සීක්‍රේ ඉතා කුඩා කොටස් වලට අටන ගමම්ම මේ සියලුම කොටස් සක්ෂන් ෂීට් එක මාර්ගයෙන් මේ අපි එකතු කරගන්න වෙනවා කෑල්ල මේ පොඩි බොට් එකකට. දැන් ඔපරේෂන් එක ඉවරනාට පස්සේ මේ වගේ ගලක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. වැලි කැට දූවිලි වගේ පොඩි කොටස් කීපයක් විතරයි අපිට දකින්න හම්බෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි අපි පාවිච්චි කරන මේ ලේසර් මැෂින් එක. ඉතාම සියුම් කොටස් වල මේ වකුගඩුව ඇතුළේ තියෙන මේ ගල අන්න මේ කැඩෙන කෑලි මේ ෂීට් එකෙන්ම ඇතුළට අපි සක් කරලා ගන්න. මේ පිටින් තව කෑල්ලක් නිකන් ලොකු කෑල්ලක් අපි ඉමි සක්ෂන් ෂීට් එකේ ඇතුළට ගන්න හැටි. දැන් මිසිස් ජයන්තිට දැනනවා ටික ටික ගාන සද්දයක් හැකට දැනනවනේ යා. දැන් අපි බලාගෙන ඉඳිබ ගල මේ පොඩි පොඩි කෑලි වලට කැඩිලා පොට්ටක් ලොකු කෑල්ලක් මේක. මේක අපි මේ කෑල්ලම ඒක ගන්නවා සක්ෂන්. දැන් අපි මේ පාවිච්චි කරන ඉරිගේෂන් පම්ප් එක නිසා අපි මේ ක්‍රියාවලිය ඉතාමත් කාර්යක්ෂමයි. අපි පාවිච්චි කරන සක්ෂන් ෂීට් එක නිසා හදන්න කෑලි ඒ කේසනෙන්වත් අපි එළියට ගන්නවා කෑලි මග ඉතුරු වෙන්නේ නැතුව. දැන් අපිට පේන ඇත්තටම මේ තියටර් එක ඇතුලේ ඉතාමත් සාමකාමී පරිසරයක් තියෙන. ඒක ඔපරේෂන් එක හරියට යනවා කවුරුත් ඇක්ටුවලා මේක ඇතුළේ පූල් එකේම අපේ දාතිය සුපර්බල් ෂීට් එක 15 French. ඒ කියන්නේ මිලිමීටර් 4ක් වගේ විස්කම්බයක් තියෙන ඉතාම සියුම් නාලයක්. මේ ගල තාම ඉවර නැහැ. ගලේ තව කොටස් තියෙනවා. තවත් විශේෂීම අවස්ථාව තමයි අපේ patient නුත් මිසිස් ජයන්ත් මේ අවස්ථාවේදී එයාත් බලාගෙන ඉන්නවා මේ ගල කැඩිලා කෑලි දූවිලි වගේ බවට පත් වෙන කොටස් අපේ සක්ෂන් ෂීට් එක මාර්ගයෙන්ම ඉවර කරගන්න හැටි. ඒක තමන්ගේම ඔපරේෂන් එකේ මේ යන වෙලාවේ සජීවී නරඹන එකත් එක්කාරදීක පොඩි නිර්භීත බවක් තියෙන්නත් ඕනේ. තව එක වැදගත් කාරණයක් තමයි මේ ගල නිසා මේ වකුගඩුවේ අවුට්ෆ්ලෝ එක සම්පූර්ණයෙන් બ્લોක් වෙලා තිබුණේ. ඒ වගේම මේ රෝගියාගේ ඇගේ ෂුගර් කන්ට්‍රෝල් එක කියන්නේ දිවෙඩියාව තියෙන නිසා ඒ හිම બ્લોක් වෙලා තියෙන අවස්ථාවක විසබීජයක් ගියොත් ටිකක් දරුණු ගණයේ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න ඉක්කොත් ඒක තමයි මේ ගල ඉවත් කිරීම වැදගත් වෙන්නේ මේ ඉර වෙලා තියෙන අවස්ථාවක දිවෙඩියා රෝගී. ලේසර් එකකින් ගල කැඩෙනකොට ඊටාම සියුම් දූවිලි වගේ අංශු වලට කැඩෙනවා. ඒ කැඩෙන සියලුම අංශු අපි සක්ෂන් ෂීට් එක මාර්ගයෙන් ඒ වෙලාවෙම එළියට ගන්නවා.
මේ දෙන පුත්‍රවාහිනී නාලේ ගල ඉද වෙලා තිබුණා. ස්ථානය. ඒ කියන්නේ අපි ගල සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙන්නේ. මේ ස්ථානයේ කීලලක අපි ලයිට් එකක් දාලා සෙන්ට් එකක් දාලා දැන් මේ අපිට පේන්නේ දැන් වතුරේ ඉර වෙලා තිබුණ ගල අයින් කරලා පස්සේ අපි දාලා තියෙන සෙට් එක. මේ සෙට් එක හැම අවස්ථාවෙදීම දාන්න අවශ්‍ය නැහැ. මේ අවස්ථාවේ දාන්න අවශ්‍ය වුණා මොකද ගල ඉර වෙලා තිබුණ නිසා සහ දියවැඩියා තත්ත්වය නිසා මේ ඇතුළේ පේන නිල් පාට පේන්නේ දාපු සෙට් එක. අනේ සැලකන්නේ අවසානයේ දැන් මේ තියෙන්නේ දූවිලි වගේ වැලි වගේ තියෙන්නේ අපි අද කරලා කොටස් වශයෙන් ඉවතට ගත්ත ගල. දැන් අපිට දැන් ඉස්සර තිබුණේ ගල කිසිම ප්‍රශ්නයක් නැතුව ගල දිගව කරනවා. හැබැයි පේෂන්ට් ලොකු කැපුමක් තියෙනවා. දැන් තියෙන්නේ ඊටාම පොඩි සුලංගිලි නියපොත් තරම් පොඩි පංච එකක් විතරයි. ගල තමයි කොඩු වෙන්නේ. පොඩි කුඩා දූවිලි වගේ අංශු වලට මේ ගල් මේ වාඩ පේනවා මෙතන මේ තියෙන්නේ. ගල තමයි පොඩි කැටි. අද අපි ඊගමුව නවලෝක රෝහලේ මේ සිදුතරේ අවුරුදු 68ක් වයසේ මේ රෝගියාට සෙන්ටිමීටර් 2.5ක් පමණ දිගෙtti ගලක් වම් පැත්තේ වක්ගඩුවේ මුත්‍රාවාහිනිය සම්පූර්ණයෙන්ම අවහිර වෙලා තියෙන අවස්ථාවක ඒ වගේම ඒ රෝගියාට කිසි දියවැඩියා තත්ත්වයක් තිබුණා. ඒ නිසා තමයි අපි මේ ශල්‍ය කර්මයෙන් මේ ගල ඉවත් කරේ. මේ ශල්‍ය කර්මය තා විශේෂයි. හේතුව මේ ශල්‍ය කර්මයේදී රෝගියා ඒ ශල්‍ය කර්මෙන් සහභාගී වුණා. ඒක රෝගියා ඒක සජීවීව බලාගෙන ඉන්නවා. ඒ වගේම අපි අද ඉතාමත් නවීන තාක්ෂණය භාවිත කරා. අපි ඉරිගේෂන් පම්ප් එකක් යූස් කරා. ඒ වගේම සක්ෂන් ෂීට් එකක් පාවිච්චි කරා. ඒ අපි වකුගඩුවේ ගල කැඩෙන අවස්ථාවේ ඉතා සියුම් දූවිලි වගේ අංශු ඔක්කොම සක්ෂන් මාර්ගයේ ඉවත් කරා. ශල්‍ය කර්මෙන් තමයි සාර්ථකයි. ඉතාමත් සියුම් පංච එකක් විතරයි අපි දැම්මේ. ඒ වගේම රෝගියාට පිට ප්‍රශ්නයක් නැතුව යන ප්‍රඥානේ රෝගියාගේ ආරෝග්‍ය ශාලාවේ ගත කරන කාලය පැය 24කට වඩා අඩුයි. අයිබෝවන් මම කේස් ජයන්ති මට දැන් අවුරුදු 4-5ක වෙලේ ඉඳලා මේ අසනීප තිබුණේ මුත්‍රාව ගල් තියෙන එක. ඒක හොසු කරගන්න මට තත්ත්වයක් උදා වුණේ නෑ. මේ යාළුවෙක් මාර්ගයෙන් ડોක්ටර් කලනගේ මේ මොනගස්සලා යාළුව අපි මෙතෙන්ට ඇවිල්ලා මට මේ ප්‍රතිකාර මං ගත්තා. ඒ වගේම තමයි මං හිතුවේ නෑ මේ තරම් ඉක්මනට මට දුකයි මේ තරම් ඉක්මනට මට සුව වෙයි කියලා. අද ගොඩාක් මේ සුවහතට වෙලා ඉන්නේ. ඒ වගේම තමයි කරපු සැත්කම සාර්ථකයි. මම ගොඩාක් සතුටු වෙනවා. ඒ කියන්නේ මම බලාගෙන හිටියයි සැත්කම කරන තියයි මට බයක් හිතුනේ නෑ. මේ ඩොක්ටර්ත් හරි හොඳයි. මේ හොස්පිටල් එක හරි හොඳයි. පිළිගැනීමත් හොඳයි. සියලුම දේ හොඳයි. අපි දැන් ඉන්න රූම් එක පවා අපිට පිළිවෙලට තියෙනවා. ඒ වගේම තමයි මේ අපි නැවතත් අපි හලාවත ඒ ගියාම සියලු දෙනෙකුටම කියලා මේ වගේ ලෙඩ තියෙන අය ඉන්නවා. ඒ සියලු දෙනාම කියන මේ ඩොක්ටර්ගෙන් ඇවිල්ලා ප්‍රතිකාර ගන්න කියලා.